ඉතින් මේ වීඩියෝ එකෙන් MySQL වීඩියෝ වලට part 2 කියන වීඩියෝ එක තමයි කතා කරන්න යන්නේ. ඉතින් part 1 එකේදී අපි කතා කරා කොහොමද database එකක් create කරන්නේ. ඒ වගේම create කරපු database එකක් ඇතුලේ කොහොමද අපි table එකක් create කරගන්නේ. ඊට පස්සේ මේ table එකක් අපි create කරපුවන් පස්සේ මේ table එකේ එක එක වෙනස්කම් කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරා. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරමු ඉක්මනටම කොහොමද values මේකට add කරන්නේ. ඊට පස්සේ මේ values කොහොමද update කරන්නේ. ඒ වගේම select කරගන්න කොහොමද වගේ දේවල් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි ඉතින් මේ කතා කරන්න කලින් අපි මුලින්ම කලින් පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක database එකක් හදලා එමු. ඉතින් මම මෙතනදී database එක ABC vehicles කියලා database එකක් තමයි මම මෙතනදී create කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් අපි දන්නවා database එකක් හදන්නේ කොහොමද? අපිට පාවිච්චි කරන්න පුළුවන් create database ඊට පස්සේ අදාළ database එකේ නම දෙන්න ඕනේ. create database එකක් නිර්මාණය කරන්න මොන නමින් database එකක් අපි නිර්මාණය කරන්න ඕන? ඔන්න දැන් ABC vehicles කියලා වන්දේ. මෙන්න මේ නමින් තමයි database එක create කරන්න ඕනේ. එතන මේ code එක වලට තේරෙන්න ඕනේ create database එක නිර්මාණය කරන්න මොකද්ද database එක? ABC vehicles කියන database එක. ඊට පස්සේ මම මේක run කරනවා. එතකොට අදාළ database එක නිර්මාණය වෙලා තියෙනවා. මේ database එක අපිට බලා ගන්න පුළුවන් show databases විදිහට ගිහිල්ලා මේ වෙනකොට හදලා තියෙන ඔක්කොම databases ටික අපිට මේ code එකෙන් බලා ගන්න පුළුවන්. show databases කියන web සමුදායන් ටික පෙන්නන්න කියන අදහස. එතන මෙතනදී අපිට මෙන්න මේ ABC vehicles කියන අපි හදපු database එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා කලින් වීඩියෝ එකේදී database එකක් create කරපුවම පස්සේ මේ database එක ඇතුලේ tables හදන්න කලින් අපි අදාළ database එකට ප්‍රවේශ වෙලා ඉන්න ඕනේ කියලා. ඒක කරන්න අපිට පුළුවන් use database කියන එක පාවිච්චි කරන්න. use database එකට අදාළ කරන නම. හරිද? database එකේ නම. එතකොට මට ප්‍රවේශයෙන් වෙන database එකේ නම තමයි KBC vehicles කියලා කියන්නේ. එහෙනම් මම මෙන්න මේ විදිහට වෙනදට use ABC vehicles කියලා කියන්නේ ABC vehicles කියන database එකට ප්‍රවේශ වෙන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. අපි එහෙනම් ප්‍රවේශ වෙලා ඊට පස්සේ තමයි tables create කරන්න ඕනේ. එහෙම නැතුව අපිට tables create කරන්න බෑ. හරිද? ඔන්න දැන් අපි මේ code එක run කරා. ඒකේ අදහස දැන් අපි ඉන්නේ මෙන්න මේ ABC vehicles කියන database එක ඇතුළේ. හරි. ඉතින් අරන් අපි ඉක්මනට table එකක් create කරමු. මම මෙතනදී vehicle කියලා table එකක් තමයි create කරන්නේ. හරි ඉතින් අපි දන්නවා table එකක් create කරද්දී අපිට create table කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර create table කියලා කියන්නේ මොකද්ද? table එකක් නිර්මාණය කරන්න. මොකද්ද නිර්මාණය කරන්න ඕන table එකේ නම? vehicle කියන නම තමයි table එකේ නම වෙන්න ඕනි. ඊට පස්සේ මෙහෙම බරහන් දෙකක් දානවා. semicolon එකක් දානවා. ඕක තමයි මූලික code එක. හරිද? ඒතර create table එකක් create කරන්න මොකද්ද create කරන්න ඕන table එක? vehicle කියලා table එකක් තමයි create කරන්න ඕනි. දැන් අපි එහෙනම් මේ table එක ඇතුලේ අපිට අවශ්‍ය කරන columns ටික define කරගෙන යමු. ඒතර පළවෙනි එක තමයි මම මෙතනදී vehicle ID එකක් ගන්නවා. හරිද? vehicle ID එකක් ගන්නවා. මම ඒක මෙතනම දෙන්නම්. vehicle ID කියන column එක. ඊට පස්සේ ඒකේ මම data type එක විදිහට integer කියන data type එක තමයි දෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේදී මේ ටික පැහැදිලිව කතා කරලා තියෙනවා. integer කියන data type එක දෙනවා. ඊට පස්සේ මම මේක primary key එකක් කරනවා. මම මෙහෙම primary key එකක් කරනවා. හරිද? එතන මේ table එකේ ප්‍රාථමික යතුරු විදිහට මෙන්න මේ vehicle ID කෙනෙක් ගන්න කියන එක තමයි මේකේ අදහස. හරිනේ? ඒ වගේම මේකේ data type එක integer. ඊළඟට මම vehicle name කියලා column එකක් නුත් ගන්නවා. vehicle name කියලා ගන්නවා. එතන මේක නමක්නේ. ඒ නිසා මම මේකට වාචා කියන එක තමයි පාවිච්චි කරන්න යන්නේ. එතකොට මේක ඇවිල්ලා fixed length variable එකක් නෙමෙයි. වාචා කියලා කියන්නේ fixed length එකක් නෙමෙයි variable length එකක්. හරිද? ඒ කියන්නේ මේක විචල්්‍ය දෙකක් තමයි මේකේ තියෙන්නේ කියන එක වෙනස්. හරිද? ඡා සහ වාචා වල වෙනස මම කලින් පැහැදිලි කරා. අනිත් වීඩියෝ එකේදී නෝන්න අපි මේකට වාචා කියලා දෙනවා. ඊට පස්සේ මම මේකට ලිමිට් එක විදිහට 100ක් දෙන්නම් උපරිම. හරි. ඔන්න අපි මේ කොලම් එකක් හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි brand කියලා කව කොලම් එකක් මම ගන්නවා. brand කියලා. ඒකට මම වාචා කියන data type එකම දෙනවා. ඒකෙත් මම 50 කියන සීමාව දෙනවා. ඊට පස්සේ කමාවක් දාලා ඊළඟ කොලම් එක define කරනවා model year කියලා මම දෙනවා. model year කියලා. ඒක මම integer විදිහට තමයි දෙන්නේ. මොකද මේක අවුරුද්දක්නේ. මොකක් හරි 2020 2022 duration අවුරුද්දක්. එතකොට ඒක මොකක් හරි පූර්ණ සංඛ්‍යාවක් නේ. ඉතින් ඒක මම integer කියන data type එක use කරනවා.
ඊට පස්සේ තවත් කමාවක් දාලා අවසානට මම තව color කියලා කොලම් එකක් හදනවා. ඒකට මම වාසා කියන data type එක පාවිච්චි කරනවා. මේකට මම ඔයගොල්ලන්ට 30ක් විතර දෙනවා. හරිනේ නේද? එතකොට මේ අපි මේ ටේබල් එකේ අවසානටම අපි අවහෝ කමාවක් දාන්නේ නැහැ. හරිද? මෙහෙම කමාවක් දාන්නේ නැහැ. ඒතර ඒකට හේතුව ඇයි? මෙහෙම කමාවක් දාන එකෙන් අදහස තමයි අපි තවත් එකක් මෙතනින් يعني තවත් කොලම් එකක් මෙතනින් හදනවා කියන අදහස. හරිද? නමුත් අපි මෙතනින් මේ ඔක්කොම ටික අපි හදාගෙන ඉවරයිනේ. ඒතර අවසානයේදී වල මේ කමාව දාන්න එපා. මොකද එහෙම කමාවක් දැම්මොත් අපිට මෙන්න මේ විදිහට ඒරර් එකක් පෙන්වුම් කරනවා. ඒ නිසා කමාව දාන්න එපා. මෙතනින් ටේබල් එකේ අදාළ කොලම්ස් ටික ඩිෆයින් කරලා ඉවරයි කියන එක තමයි මේකේ අදහස. එහෙනම් ඔන්න ඔය විදිහට අපි ටේබල් එක ක්‍රියේට් කරගත්තා. දැන් අපි මේක රන් කරමු. එතකොට ටේබල් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ විදිහට ක්‍රියේට් කරගත්ත ටේබල් එකක් අපිට DESC අදාළ ටේබල් එකේ නම vehicle කියන ටේබල් එක. DESC vehicle කියන කෝඩ් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි අදාළ කරන නිර්මාණය කරගත්ත ටේබල් එකේ සම්පූර්ණ විස්තර ටික බලා ගන්න. ඉතින් මේ දක්වා සියලුම කතන්දර ටික අපි කතා කරලා තියෙන කලින් වීඩියෝ එකේ. එහෙනම් මේ වීඩියෝ එකේදී අපි අලුතෙන් අපිට දැනගන්න තියෙන values add කරන විදිහ අපි කතා කරමු. දැන් අපි table එකක් create කරගෙන ඉවරයිනේ. මෙන්න මේ table එකට අපි දැන් values add කරගන්න තමයි යන්නේ. හරි. ඉතින් මුලින්ම අපි values add කරද්දී මම පළවෙනියටම කරන්න යන්නේ vehicle ID එක විදිහට 101 කියන value එක මට දෙන්න ඕනේ. vehicle name එක විදිහට මම මෙතනදී Corolla කියලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ brand එක විදිහට Toyota කියලා දෙනවා. model එක විදිහට 2022 දෙනවා. ඒ වගේම color එක විදිහට මම white කියලා තමයි දෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න අපිට පුළුවන් insert ඔන්න මේ විදිහට තමයි අපි values දාන්නේ. හරිද? insert into vehicle. එතන මේකේ අදහස මොකද්ද? insert into insert කරන්න ඇතුළත් කරන්න මොකටද ඇතුළත් කරන්න ඕන? vehicle කියන table එකට තමයි ඇතුළත් කරන්න ඕනේ. මොනවද vehicle කියන table එකට ඇතුළත් කරන්න ඕනේ? values තමයි අපි ඇතුළත් කරන්න ඕනේ. values තමයි අපි ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වරහන් ඇතුලේ වරහනක් දානවා semicolon එක දානවා මේ වරහන් ඇතුලේ අපිට අවශ්‍ය කරන values ටික ඔක්කොම දීගෙන යන්න පුළුවන්. හරිද? එතන මේක තේරුම් ගන්න බලන්න. insert into ඇතුළත් කරන්න මොකටද ඇතුළත් කරන්න ඕන? vehicle කියන table එකට ඇතුළත් කරන්න ඕන. vehicle කියන table එකේ මොනවද ඇතුළත් කරන්න ඕන? values. අගයන් තමයි අපි ඇතුළත් කරන්න ඕනේ. ඔන්න ඒ විදිහට කතා කරන භාෂාවෙන් මේක තේරුම් ගත්තොත් ඔයාලට මේ කෝඩ් මතක තියාගන්න ඕනේ වෙන්නේ නැහැ. ලේසියෙන්ම අර ඒ තීරණ විදිහටම ගන්න පුළුවන්. හරිද? insert it ඇතුළත් කරන්න මොකටද ඇතුළත් කරන්න ඕන? මෙන්න මේ vehicle කියන table එකට මොනවද මේ vehicle කියන table එකට අපි ඇතුළත් කරන්න ඕන? values තමයි ඇතුළත් කරන්න ඕන. දැන් ඔන්න අපි values ටික එකින් එක දීගෙන යනවා. මුලින්ම අපි දෙනවා මෙන්න මේ vehicle ID එක. vehicle ID එක විතර මම integer කියන data type එක තමයි දීලා තියෙන්නේ. මම මෙතනදී 101 කියලා දෙනවා. ඊට පස්සේ මොකක්ද? vehicle name එක. vehicle name එක විදිහට මම මේ විදිහට දෙනවා vehicle name එක. කොහොම දෙනවා? ඊට පස්සේ තියෙන brand එක. brand එක විදිහට මම Toyota කියලා මෙතනදී දෙනවා. ඉතින් අපි දන්නවා මේ වගේ වචනයක් අපි type කරනවා නම් එක්ක අපි එක double quotation ඇතුළේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපි single quotations ඇතුළේ දෙන්න ඕනේ. ඉතින් මේ ටේබල් එකේ single quotations ඇතුළේ දෙන්නත් පුළුවන්. හරිද? Toyota කියලා දෙනවා. ඊට පස්සේ model year එක විදිහට මම 2022 කියන එක දෙනවා. එතකොට ඒක integer data type එකකින් තියෙන්නේ. එතන මම මේක ඒ නිසා double quotation එක single quotation එකක් දාන්නේ නැහැ. මේ විදිහට type කරගන්නවා. ඊළඟට අවසාන වශයෙන් color එක අපෙන් අහලා තියෙනවා. color එක විදිහට මම white කියලා තමයි මෙතනදී දෙන්නේ. white කියලා දෙනවා. හරිනේ. ඔන්න ඔය ටික තමයි ඔන්න පළවෙනියටම අපි values මෙන්න මේ විදිහට add කරනවා. එතකොට අපි මේක run කරමු. run කරපුවාන් පස්සේ මේ values ටික දැන් add වෙලා ඇති. ඉතින් මේ විදිහට table එකකට add වෙච්ච values අපි කොහොමද බලාගන්නේ? ඒ කියන්නේ table එකේ තියෙන දැන් DESC student එක DESC vehicles කියන එක පාවිච්චි කරලා මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මේ ඒ කියන්නේ මෙන්න මේ කෝඩ් එක DESC අදාළ table එකේ නම vehicle මේ කෝඩ් එක දුන්නා කියලා හරියන්නේ නැහැ. හරිද? මොකද මේක දුන්නාන් පස්සේ එන්නේ මොකද්ද? අදාළ table එකේ විස්තර ටික තමයි එන්නේ. එහෙම නැතුව table එකට ඇතුළත් කරපු දත්තවල විස්තර ටික නේද? ඒ ටික එන්නේ නැහැ. හරිද? මේකෙන් ඉන්නේ table එකේ විස්තර මිසක් table එකට ඇතුළත් කරපු දත්තවල විස්තර
නෙවෙයි. එතකොට ටේබල් එකට ඇතුළත් කරපු දත්ත ටිකත් එක්ක අපි මේක බලා ගන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් select star mark එක. එතකොට මේ star mark එකෙන් all කියන අදහස. ඒ කියන්නේ all හැම දෙයක්ම ඔක්කොම වගේ කියන අදහස. හරිද? star mark එකේ අදහස තමයි all. ඒ කියන්නේ ඔක්කොම හැම දෙයක්ම කියන අදහස. select all from අදාළ ටේබල් එකේ නම vehicle. ඔන්න ඔය කියන කෝඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. select all හැම දෙයක්ම ගන්න ඔක්කොම ටික select කරගන්න. මොකේද select කරගන්න ඕන? මෙන්න මේ vehicle කියන ටේබල් එකේ තමයි select කරගන්න ඕන. හරි. ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. එතන මෙතනදී 101 මේ අපි ඇතුළත් කරපු දත්ත ටික ඔන්න ගානට මේ රෙකෝඩ් එක මෙතන වැටලා තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ බලමු. එතකොට දැන් මේ විදිහට values දාගන්න ඉතින් ඔයාලට තේරෙනවානේ. මේ විදිහට values දාගන්න විදිය. සාමාන්‍යයි insert into vehicle අදාළ ටේබල් එකේ නම දුන්නා values කියලා දැම්මා. values ටික දීන ගියා. ඊළඟට බලමු තවත් ක්‍රමයක් තියෙනවා MySQL වල values අපිට add කරන්න පුළුවන්. හරිද? ඒතර ඒකෙන් ඊළඟට ටිකක් වෙනස්. ඒතර මම මේක මෙහෙම තියෙද්දි ඒක ලියන්නම්. ඒ තමයි insert into vehicle. ඒ ටික ඒ විදිහට වෙනවා. insert into ඇතුළත් කරන්න මොන table එකකටද ඇතුළත් කරන්න? ඒක vehicle කියන table එකට ඇතුළත් කරන්න ඕන. හැබැයි මෙතනදී මම values කියලා දෙන්නේ නැහැ. ඊට කලින් මම මෙන්න මෙතනින් මෙන්න මෙහෙම වරහණක් පාවිච්චි කරලා මෙන්න මේ column name වල නම් දෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ. මෙන්න මෙහෙම. මෙන්න මේ කියන ක්‍රමවේදයට දත්ත ඇතුළත් කිරීම අපිට වැදගත් වෙන්නේ අපිට මේ හැම column එකකටම දත්ත ඇතුළත් කරන්න ඕනේ නැත්තම්. හරිද? මේ vehicle ID, vehicle name, brand, model year, color කියන මේ හැම එකටම අපිට values ඇතුළත් කරන්න ඕනේ නෑ. අපිට මෙන්න මේ වගේ දෙකකට විතරක් දෙකකට තුනකට හරි කිහිපයකට විතරක් columns කිහිපයකට විතරයි නම් අපිට values ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්නේ. අපිට මෙන්න මේ කියන ක්‍රමවේදයට values ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? මොකද මේ විදිහට ඇතුළත් කරනකොට අසල මේ ඔක්කොම දීගෙන යනවනේ. නමුත් දැන් මේ ක්‍රමවේදයේදී අපිට අවශ්‍ය කරන ස්පෙસિෆික් columns කිහිපයක් සිලෙක්ට් කරලා ඉවර වෙලා ඒවට විතරක් values set කරන්න පුළුවන්කම තියෙනවා. එතන මෙතනදී අපි කරන්නේ insert කියන values ඇතුළත් කරනවා. insert link ඇතුළත් කරන්න vehicle කියන table එකට vehicle මේ වරහණ කියලා අපි දෙන්නේ මෙන්න මේ vehicle කියන table එකේ මොන columns වලටද values ඇතුළත් කරන්න ඕනේ කියන එක. උදාහරණයක් විදිහට මෙතනදී මම දෙනවා vehicle ID කියන column එක මම පාවිච්චි කරනවා. ඒ වගේම මම මෙතනදී vehicle name කියන එකත් පාවිච්චි කරනවා. vehicle name කියන එකත් පාවිච්චි කරනවා. එතන මේකේ අදහස තමයි මෙන්න මේ vehicle කියන table එකේ vehicle ID සහ vehicle name කියන columns දෙක. හරිද? vehicle ID සහ vehicle name කියන columns දෙකට විතර values දාන එක තමයි මේකේ අදහස. ඊට පස්සේ සිකුරුදු පරිදි values කියලා දෙනවා. වහනක් දාලා අදාළ values ටික දෙනවා. 102 කියලා දෙනවා vehicle ID එක. ඊට පස්සේ vehicle name එක විදිහට මම මෙතනදී පාවිච්චි කරනවා Honda කියලා අපි දෙමු. හරිද? මෙන්න මෙහෙම දෙනවා. එතන මෙතනදී අපි මේ values ටික විතරයි දෙන්න ඕනේ. අවසානයේ semicolon එකක් දානවා. මෙතනින් මේක ඉවරයි. හරිද? එතන ඔන්න ඕක තමයි මේකේ කතන්දරේ. insert into ඇතුළත් කරන්න මොකටද ඇතුළත් කරන්න ඕනේ? vehicle කියන table එකට vehicle කියන table එකේ මොන columnsද? vehicle ID සහ vehicle name කියන columns දෙක මොනවද මේ columns එකට මම add කරන්න values තමයි add කරන්න ඕන. මොනවද values? 102 සහ Honda කියන එක. හරිනේ නේද? ඔන්න ඕකත් දැන් තේරෙන්න ඕනේ. ඊට පස්සේ මේක comment එකක් කරමු. ඊළඟට මේක අපි රන් කරමු. මේක රන් කරපුවාම මේ data දෙකක් ඇතුළත් කරලා ඇදිත් ඒක බලාගමු. select all from අපේ table එකේ නම vehicle කියන එක. ඊට පස්සේ මේක රන් කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් 102 සහ අපේ vehicle name එක වැටලා තිනවා. හැබැයි brand, model year සහ color වලට අදාළව මෙන්න මේ දෙවෙනි record එකේ කිසිම value එකක් ඇතුළත් කරලා තියනවද? එකක්වත් ඇතුළත් වෙලා නැහැ. මොකද අපි දුන්නේ නැහැ. අපි ස්පෙෂලි columns දෙකක් එයාට හඳුන්වලා දීලා ඒ columns දෙකට විතරක් දක් ඇතුළත් කිරීම තමයි අපි කලින් පියවරේදී සිද්ධ කරේ. අන්න ඒ කාරණාව හින්දා. හරි ඊට පස්සේ අපිට දැන් මේ විදිහට දක් ඇතුළත් කරන්න ගියොත්. හරිද? මේ කියන ක්‍රමවේදයට දත් ඇතුළත් කරන්න ගියොත් මේ කියන ක්‍රමවේද දෙකට. හරිද? මේ කියන ක්‍රමවේද දෙකටම අපිට ටේබල් එකකට දත් ඇතුළත් කරන්න ගියොත් ඔයාලට තේරෙනවා ඇති අපිට දත් 50ක් ඇතුළත් කරන්න තියෙනවා නම් ඒ හැම එකක්ම අපි මෙහෙම ලියාගෙන යන්න හැමතිස්සෙම මේ insert into vehicles values මේ හැමදේම අපිට ලියන්න වෙනවනේ.
ඉතින් මෙන්න මේ කියන දේ මග හරවා ගන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. හරිද? මේ සම තමයි ලොකු වෙනසක් නැහැ. මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මම දෙනවා insert into vehicle insert into vehicle කියන ටේබල් එකට තමයි අපි ඇතුළත් කරන්න යන්නේ. මොනවද අපි ඇතුළත් කරන්න යන්නේ? values තමයි අපි ඇතුළත් කරන්න යන්නේ. ඊට පස්සේ ඊළඟ ලයින් එකට ඇවිල්ලා මම අවශ්‍ය කරන values ටික දීගෙන යන උදාහරණයක් විදියට vehicle ID එක දෙනවා 103. ඊට පස්සේ නේ vehicle name එක විදියට මම දෙනවා model 3 කියලා. ඊට පස්සේ brand එක විදියට මම දෙනවා Tesla කියලා. ඊට පස්සේ model year එකනේ. ඒකට මම දෙනවා 2023 කියලා. ඊට පස්සේ color එක විදියට මම red කියලා දෙනවා. color එක දෙනවා මම red කියලා දෙනවා. ඊළඟට මම කරන්නේ මෙතනින් කමාවක් දාලා. හරිද? මෙතනින් කමාවක් දාලා ඊළඟ ලයින් එකට ගිහිල්ලා ආයෙ තවත් මෙන්න මේ වගේ වරහණක් ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලේ මම දෙනවා ඔන්න 104 vehicle ID එක. නම් මම මේ විතර දෙන්න අපි මෙතනදී single quotations පාවිච්චි කරමු. අපිට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හිම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කමාවක් දාලා කියා කියලා දෙන්නම්. මාරික quotations එක එළි දැන්. කියා කියලා දෙන්නොත් ඊට පස්සේ කමාවක් දාලා year එක 2020 කියලා දෙනවා. ඊට පස්සේ color එක විදිහට මම green කියලා දෙනවා. හරිද? ඔන්න ඔය විදිහටත් අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එතන මේ විදිහට වැඩේ ලේසියිනේ. insert into vehicle values කියන එක අපි හැමතිස්සෙම ලියන්න ඕනි වෙන්නේ නැහැ. අපිට එකපාරක් මේ insert into vehicle values කියන එක ලියලා ඉවර වෙලා මේ විදිහට අපිට කමා වලින් වෙන් කර අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න මෙන්න මේ කියන ක්‍රම විදිහට අපිට දත්ත දාන්න පුළුවන්කම තියෙනවා. අවසානට කෙනෙකුලන් එකක් දාන්න. ඊළඟට මේක රන් කරනවා. දැන් අපි ආපහු ගිහලා බලමු select ඔක්කොම දත්ත ටික කොහොමද තියෙන්නේ කියන එක select all from vehicle කියලා දෙනවා. select කරන්න vehicle කියන table එකේ තියෙන සියලුම දේවල්. ඔන්න ඒතර අපිට ඇවිල්ලා වෙනවා අපි අර කලින් දාපු සියලුම දත්ත ටික දැන් මෙන්න මේ table එකට වැටලා තුන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු මොකක් හරි table එකක අවශ්‍ය තීරු පමණක් බලාගන්නේ කොහොමද කියන එක. හරිද? අවශ්‍ය තීරු පමණක් බලාගන්නේ කොහොමද කියන එක අපි දැන් කතා කරමු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මෙතන vehicle ID තියෙනවනේ. vehicle name තියෙනවා, brand තියෙනවා, model එක තියෙනවා සහ color කියන එක අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. හරිද? එතන අපි බලමු මේ vehicle ID සහ vehicle name වලට දාලා දත්ත ටික විතරක් පෙන්නගන්නේ කොහොමද කියන එක. හරිද? කියන්නේ මේ අනිත් ඒවා නැතුව brand, model සහ color නැතුව vehicle ID සහ vehicle name කියන ඒවාට දාලා කරන දත්ත ටික විතරක් කොහොමද ප්‍රතිදානය කරගන්න කියලා. ඒකට අපිට කරන්න පුළුවන් select අපි දෙනවා මෙතන select all නෙමෙයි. හරිද? දැන් අපේ කලින් කෝඩ් එක මොකද්ද? අපේ කලින් කෝඩ් එක තමයි select all from vehicle. ඒකේ අදහස තමයි vehicle කියන table එකේ තියෙන සියලුම දේවල් select කරගන්නවා මෙතනදී. හරිද? දැන් මේ ඊළඟ අවස්ථාවේදී අපි කරන්නේ මොකද්ද? select කරගන්නවා all නෙමෙයි star mark එකකින් කියන්නේ all කියන එක හැම දෙයක්ම කියන එක. නමුත් මෙතන දෙක හැම දෙයක්ම නෙමෙයි පාවිච්චි කරන්නේ. vehicle ID සහ vehicle name කියන columns ටික විතරක් අපි use කරනවා. ඒතර මම මෙතනදී දෙනවා vehicle ID කමාවක් දාලා අවශ්‍ය අනිත් column එක දෙන්න vehicle name. උන්න ඔය විදිහට මම දෙනවා. එතකොට මේකේ අදහස තමයි select කරන්න vehicle ID සහ vehicle name කියන දෙක. format මේක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මොකද නැත්තම් දන්නේ නැහැ මොකෙන්ද select කරගන්න ඕනේ කියලා. හරිද? එතන select vehicle ID, vehicle name, vehicle ID සහ vehicle name කියන columns එකට දාලා ගත්ත ටික තමයි දැන් select කරගන්න යන්නේ from vehicle. vehicle කියන table එකේ. එහෙනම් මෙන්න මේ කියන table එකේ vehicle ID සහ vehicle name වලට දාලා කරන දත්ත ටික තමයි දැන් අපිට බලා ගන්න හම්බ වෙන්නේ. හරිද? මම මේකත් කරන්න කරා. හරි නේද? ඔයාලට තේරෙනවා ඇති vehicle ID වලට දාලා කරන දත්ත ටික අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම vehicle name වලට දාලා දත්ත ටික අපිට ලැබිලා තියෙනවා. හැබැයි table එකේ තියෙන අනිත් දත්ත ටික අපිට ලැබිලා නැහැ. එතකොට මෙන්න මේ කියන කෝඩ් එකකින් අපිට ඒක තමයි කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර කලින් එකත් එක්ක මේකේ තියෙන එකම වෙනස තමයි star mark එක වෙනකොට මෙන්න මේ columns දෙක අපි දීලා කියනවා. මොකද star mark එකෙන් all කියන අදහස එන්න හින්දා. හරි නේද? ඔන්න ඒක තේරෙනවා ඇති. අපි ඊට පස්සේ බලමු මෙන්න මෙහෙම අවස්ථාවක්. හරිද?
මම ආයෙත් අර කොහොමද මේ සිලෙක්ට් කරගන්නම්කෝ select call com vehicle කියලා මම දෙනවා. හරි දැන් මේ තියෙන ඔක්කොම විස්තර ටික දැම්මට මෙතනදී අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? මට ඕනි කරනවා මෙන්න මේ 102 කියන vehicle ID එක තියෙන එක්කෙනාගේ මෙන්න මේ සියලුම දත්ත ටික මට ඕනි කරනවා. යාගේ තියෙන දත්ත දිගයිනේ. අපි ගමු 103. 103 කියන්නේ මොකද මෙයාගේ මේ දෙකයි තියෙන්නේ. හරි වැඩක් නැහැ නේ ලොකු ගොඩක් නැහැ නේ. ඒ හින්දා අපි 103 ඕන නම් මේක පුළුවන්. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. 103 කියන vehicle ID එක තියෙන එක්කෙනාගේ මේ සියලුම දත්ත ටික අපි දැන් ගමු. හැබැයි අනිත් ඒවා එන්න බෑ. හරිද? 103 කියන vehicle ID එකට 103 එන්න ඕනේ, Model 3 එන්න ඕනේ, Tesla කියන එක එන්න ඕනේ, 2000 එන්න ඕනේ, color එක red විදිහට එන්න ඕනේ. මේ අනිත් කිසිදු දත්තයක් එන්න බෑ. ඒතර අන්නේ විදිහට select කරගන්න නම් අපිට පුළුවන් select all. ඇයි මේක මම all කියලා දෙන්නේ? ඒකට හේතුව තමයි මෙන්න මෙතනදී select කරගන්න all කියලා දාපුවම එතනින් අදහස් වෙන්නේ columns කියන එක. ඉතින් ඔයාලට ස්පෙસિෆික් කොලම් එකක් හරි දෙකක් හරි නම් ඕනේ වෙන්නේ ඔයා අදාළ කොලම් එකේ හරි දෙකේ හරි තුනේ හරි නම් ටික තමයි දෙන්න ඕනේ. හැබැයි ඔයා මෙතන ඕල් කියලා දැම්මොත් මේ හැම කොලම් එකකටම අදාළ කරන දත්ත ගන්නවා කියන එක තමයි ඒකේ අදහස. ඒතර මෙතන මේ ඕල් කියන එකේ අදහස වෙන්නේ මේ කොලම් එක ඇතුලේ තියෙන ඔක්කොම දත්ත ටික ගන්නවා කියන එක නෙමෙයි ඇත්තටම කියන්නේ. මේ කොලම් එකේ තියෙන දත්ත ගන්නවා කියන එක අදහස්. හරිද? එතකොට දැන් මෙතනදී මම ස්ටාර් මාක් එක දාන්න හේතුව තමයි මට 103 කියන vehicle ID එක තියෙන එක්කෙනාගේ vehicle ID එකට දාලා දත්තයක් ඕනේ. ඒ කියන්නේ 103 කියන එකත් ඕනේ, vehicle name එක ඕනේ, brand එක ඕනේ, model එක ඕනේ, සහ color එක ඕනේ. ඒතර මෙතනදී මම කව columns තමයි select කරගන්න කියලා. ඒක නිසා මම all කියලා දෙනවා. ඊට පස්සේ all from vehicle. මෙහෙම තියලා මම මේක run කරොත් මොකද වෙන්නේ? මේ vehicle කියන table එකේ තියෙන ඔක්කොම දත් ටික ගන්නවානේ. හැබැයි එහෙම නැතුව මම දෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? මම දෙනවා where කියන word එක මම පාවිච්චි කරනවා where vehicle ID සමානයි 103 කිය. මේකේ අදහස මොකද්ද බලන්න. select all from vehicle කියන table එකේ තියෙන ඔක්කොම ටික select කරගන්නවා. where vehicle ID සමාන 103. කොහෙද කියන අදහස කොහෙද vehicle ID 103 වෙන එක්කෙනාගේ ඔක්කොම දත්ත ටික. vehicle කියන table එකේ vehicle ID එක 103 වෙන එක්කෙනාගේ සියලුම දත්ත ටික. vehicle කියන table එකේ vehicle ID එක 103 වෙන එක්කෙනාගේ සියලුම දත්ත ටික. ඔන්න අපි දැන් මේක run කරනවා. run කරපුවන් පස්සේ අපිට 103 Model 3 Tesla 2020 red කියන color red කියන ඔක්කොම දත්ත ටික බලා ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙයාට අදාළව සරණ එනවා. ඔන්න ඔය විදිහට ඔයාලට select කරගන්න පුළුවන්. ඊළඟට අපි තව දෙයක් බලමු. හරිද? ඒ තමයි අපි හිතමු අපිට මෙන්න මෙහෙම අවස්ථාවක් ඕනි කියලා. මෙන්න මේ කියන අපි දැන් මේ select කරගත්ත කෙනෙක් අපි හිතමු අපිට ඕනි කියලා මෙන්න මෙහෙම එකක්. මම මේක අයින් කරලා මෙහෙම දෙන්නම් ආපහු. අපි ආපහුම ඔක්කොම select කරගමු. select all from vehicle කියලා අපි දෙනවා. ඊට පස්සේ මේක run කරනවා. දැන් අපිට මේ දත්ත ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මම හිතන්නම් මෙන්න මෙහෙම. හරිද? හරි. එතකොට මට ඕනේ වෙන්නේ 104 කියන vehicle ID එක තියෙන එක්කෙනාගේ brand name එක සහ model year එක විතරයි. හරිද? brand name එක සහ model year එක විතරයි. එතකොට මට එන්න ඕනේ දත්ත මොනවද? brand කියන column එකේ යටතේ Kia කියන value එක එන්න ඕනේ. model year කියන එක යටතේ 2020 කියන එක එන්න ඕනේ. එහෙනම් මම මේක කොහොමද select කරගන්න ඕනේ? ඔන්න select all කියලා දාලා හරියනවද? නෑ. all කියලා දැම්මොත් vehicle ID, vehicle name, brand, model year, color කියන ඔක්කොම ටික ගන්න. එහෙනම් all කියලා දාලා හරියන්නේ නැහැ. මම දාන්න ඕනේ brand සහ model year විතරයි. මම දානවා brand ඒ වගේම model year කියන ඒවා. ඊට පස්සේ කොහෙන්ද? from vehicle කියන table එකෙන්. vehicle කියන table එකෙන්. ඊට පස්සේ where මොකද මෙහෙම දාලා නතර කරොත් එහෙනම් මේ හැම එක්කෙනාගේම දත් වෙනවනේ. where කොහෙද vehicle ID එක සමානයි 104 වෙන එක්කෙනාගේ. මේකේ අදහස තමයි vehicle ID එක 104 වෙන එක්කෙනාගේ brand සහ model year වලට දාලා දත්ත ගන්න කියන එක තමයි මේකේ අදහස. අපි මේක run කරොත් අපිට Kia සහ 2020 කියන රිලීස් දෙක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට ඔන්න ඕකත් තේරෙන වෙද කියලා මම හිතනවා.
ඊට පස්සේ අපිට තව ටිකක් වෙනස් උදාහරණයකට යමු. ඒ තමයි මොඩල් ඊයර් එක 2022 අවුරුද්දට වඩා වැඩි හෝ 2022 අවුරුද්දේ වන වාහනවලට දාලා මුළු විස්තර ලබා ගන්න ආකාරය අපි බලමු. හරිද? ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ටේබල් එකේ මේ ටේබල් එකේ මොඩල් ඊයර් එක මේ තියෙන මොඩල් ඊයර් එක මේ මොඩල් ඊයර් එක 2022 අවුරුද්දට වඩා වැඩි හරි සමාන හරි. දැන් උදාහරණයක් විදිහට 2022ට වඩා වැඩි කාගේද? ඔන්න මෙන්න මෙතන 2022ට සමාන වෙන්නත් පුළුවන් නේ. එහෙනම් ඔන්න 101 කියන එක කෙනා ගන්න පුළුවන්. 2022ට සමාන වෙන්න පුළුවන් හින්දා. 2022ට වඩා වැඩි. එහෙනම් 103 ගන්නත් පුළුවන්. 2022ට වඩා වැඩිනේ. හැබැයි මෙයා ගන්න බෑ. මොඩල් ඊයර් එක 2020 නේ. 22කට වඩා අඩුයි. එහෙනම් මෙයා ගන්න බෑ. හරිද? ඔන්න මෙයාව ගන්න බෑ. මෙයාව ගන්න පුළුවන්. මෙයාව ගන්න පුළුවන්. හරිද? එතන අපෙන් අහන්නේ මොඩල් ඊයර් එක 2022 අවුරුද්දට වඩා වැඩි හෝ 2022 අවුරුද්දේ වන වාහනවලට දාලා මුළු විස්තර ලබා ගන්න ආකාරය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ සම්පූර්ණ විස්තරයි මෙන්න මෙයාගේ සම්පූර්ණ විස්තරයි තමයි අපිට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මෙයා වුණේ නේ. හරිද? ඒතර ඒ වැඩේ අපි කරන්නේ කොහොමද? ඒක අපිට කරන්න පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම. select all කියලා මම දැන් දානවා. ඇයි මම all කියලා දාන්නේ? මොකද මට vehicle ID, vehicle name, brand, model year, color කියන හැම එකටම දාලා දත්ත අවශ්‍ය වෙන හින්දා. ඒ නිසා මම all කියලා දානවා. all from vehicle. ඊට පස්සේ where කියලා මම දාලා මම දෙනවා මෙන්න මෙහෙම. හරිද? vehicle ID දැන් මම vehicle ID එක සමානයි 101 කරොත් මොකද වෙන්නේ? එතකොට මෙන්න මෙයාට දාලා දත්තට කියනවා. සමානයි 103 කරොත් මෙයාට දාලා දත්තට කියනවා. හැබැයි මට ඒ විදිහට සමාන ලකුණ දාලා ඉවර වෙලා 103 101 දීලා ඉවර වෙලා එක්කෙනෙක්ගේ දත්ත නම් ගන්න පුළුවන්. හැබැයි මේ දෙන්නගෙම සම්පූර්ණ දත්ත ටික අපිට ගන්න බෑනේ. එතන මෙන්න මෙතනදී මම කරන්නේ මොඩල් ඊයර් එක හරිද? vehicle ID එකකින් ගන්න නැතුව මම මොඩල් ඊයර් එක මම ගන්නවා. මොඩල් ඊයර් එක අරගෙන ඒක විශාලයි හෝ සමානයි 2022 කියලා බලනවා. හරිද? එහෙනම් මෙතනදී වෙලා තියෙන්නේ මෙන්න මේ vehicle කියන ටේබල් එකේ මොඩල් ඊයර් එක 2022කට වඩා වැඩි හෝ සමානයිගේ දත්ත සියල්ල ලබා දෙන්න කියන එක තමයි මේකේ අදහස. හරිද? vehicle කියන ටේබල් එකේ මොඩල් ඊයර් එක 2022කට සමාන හෝ වැඩි අයගේ සියලුම දත්ත ලබා දෙන්න කියන එක තමයි මේකේ අදහස. දැන් අපි මේක රන් කරොත් අපිට 101 සහ 103ට දාලා සියලු වැලියුස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඔන්න ඕක තමයි මම ඊළඟට කියන්න ගියේ. ඊට පස්සේ අපි තව එකක් කතා කරමු මෙන්න මෙහෙම. හරිද? ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මෙහෙම දෙයක්. මේක රන් කරන්න මෙතන අපිට ටේබල් එක බලා ගන්න පුළුවන්. මේ ටේබල් එකේ තියෙන මොඩල් අපිට මෙහෙම ගමු. මොඩල් එකෙන් හරිද? මොඩල් එකේ ආරෝහණ පිළිවෙලට වාහනවල විස්තර ලබා ගන්න විදිය බලන්න. මෙන්න මේ මොඩල් එක තියෙනවා. මේ මොඩල් එකේ ආරෝහණ පිළිවෙලට වාහනවල විස්තර ලබා ගන්න කොහොමද කියලා බලන්න. එතන ආරෝහණ පිළිවෙලට යනවා නම් මුලින්ම එන්න ඕනි කාගේද? 2020 කෙනෙක් කෙනාගේ 104 කෙනෙක් කෙනාගේ විස්තර ටික එන්න ඕනි. ඊට පස්සේ 101 කෙනෙක් කෙනාගේ විස්තර ටික එන්න ඕනි. ඊට පස්සේ තමයි 103 කෙනෙක් කෙනාගේ විස්තර ටික එන්න ඕනි. මොකද ආරෝහණ පිළිවෙලටනේ මොඩල් එකේ පොඩි එක්කෙනාගේ ඉඳලා ලොකු එක දක්වා තමයි යන්නේ. එහෙම සිලෙක්ට් කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් select all. ඇයි මම all කියලා දැම්මේ? මොකද මට මේ ඔක්කොම දාලා කරන දත්ත ටික අවශ්‍ය නැහැ හින්දා. from ඔයෙන්ද vehicle කියන ටේබල් එකෙන් කොයි විදිහටද ගන්න ඕනේ? ඔන්න order by ඒ කියන්නේ order by කියලා කියන එකේ අදහස මොකද්ද? order එකක් විදිහට සකස් කරන්න කියන අදහස. හරිද? model year ASC කියලා දෙන්න ඕනි. හරිද? ASC කියලා දෙන්න ඕනි. ඒතර ආරෝහණ පිළිවෙලට සකස් කරගන්නවා ASC කියලා තමයි දෙන්න ඕනි. ඒතර මේකේ අදහස තමයි මොඩල් year එක ආරෝහණ පිළිවෙලට ගන්න කියන එක. හරිද? එතකොට vehicle කියන ටේබල් එකේ මොඩල් year එක ආරෝහණ පිළිවෙලට සකස් කරපුවාම තියෙන සියලුම දත්ත ටික ගන්න කියන එක තමයි මේකේ අදහස. අපි මේක රන් කරොත් එහෙම අපිට මුලින්ම හම්බෙනවා මෙන්න මේක. හරිද? මේක මොඩල් එක නෑනේ. මේ 102 කියන එකට දාලා මොඩල් එකක් නැහැ. ඒතකොට එයා තමයි මුලින්ම එන්නේ. හරිද? ඊට පස්සේ 2020 සහ 2023 ඇවිල්ලා තියෙනවා. හරිද? මට කලින් කියන්න දරුණා. ඒතකොට මෙයාට මොඩල් එකක් නැහැ.
හරිද? ඒ නිසා තමයි එයා මූලටම ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක අවරෝහණ පිළිවෙලට සකස් කරගන්නේ කියලා. ඒ කියන්නේ මුල්ලිය එකේ ලොකුම එකේ සිට පොඩිම එක දක්වා සිලෙක්ට් කරගන්න කොහොමද කියලා බලන්න. ඒතර ඒක කරන්න ඇත්තටම අපිට කරන්න තියෙන්නේ මෙතන AC එනකොට D කැපිටල් වලින් දෙමු DESC කියලා දෙන්න. හරි සිම්පල් වලින් දෙන්න පුළුවන්. හරිද? මේ ටිකයි වෙන් වෙනම හඳුනා ගන්න පුළුවන් වෙන තමයි කැපිටල් වලින් දෙන්නේ. ඊට පස්සේ මේක රන් කරමු. ඒතර අපිට බලා ගන්න පුළුවන් ඔන්න මෙයාලා මුලින් ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපිට ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලට දත්ත සේට් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? right. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේකෙන් මෙන්න මේ දාලා තියෙන මොකක් හරි රෙකෝඩ් එකක් ඉවත් කරගන්නේ කියලා. හරිද? මම මේ ටික ආයෙ මේ කරන්නම්. දැන් ග්‍රහණ කරමු. දැන් අපේ ටේබල් එකේ ඉස්සර ටික බලා ගන්න පුළුවන්. දැන් මට ඕනේ වෙන්නේ මෙන්න මේ vehicle ID එකේ 102 වෙන එක්කෙනාගේ සම්පූර්ණ මෙන්න මේ රෙකෝඩ් එක මකා ගන්න. ඒතර ඒක අපි කරන්නේ කොහොමද? ඒතර ඒක කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. delete කියන word එක delete කියන එක delete කරන්න from vehicle. vehicle කියන table එකේ where කොහේ තියෙන කෙනාවද මම delete කරන්න ඕනි vehicle කියන table එකේ vehicle ID කියන කෙනා 102 වෙනි කෙනා තමයි වයින් කරන්න ඕන. ඒතර vehicle කියන table එකේ vehicle ID එක 102 වෙනි කෙනාගේ සම්පූර්ණ දත්තරේ වයින් වෙනවා කියන එක තමයි මේකේ අදහස. ප්‍රෙසම් ගණන් කරනවා. ඊට පස්සේ අපි ආපහු select කරලා බලමු. select all con vehicle අපි ගණන් කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් අර 102 කියන කෙනාට දාලා කරන කිසිදු දත්තයක් අපිට මේ table එකේ බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඒ විදිහට අපිට පුළුවන් මොකක් හරි මේ දත්ත දාලා තියෙන රෙකෝඩ් එක delete කරගන්න. හරිනේ. right. ඊට පස්සේ අපි අවසාන වශයෙන් බලමු අද දවසේ කොහොමද අපි මේ ඇතුළත් කරලා තියෙන දත්තයක් වෙනස් කරගන්නේ කියලා. හරිද? ඇතුළත් කරලා තියෙන දත්තය වෙනස් කරගන්න කොහොමද කියලා බලන්න. ඉතින් මම මෙතනදී කරන්න යන්නේ මෙන්න මේ 103 vehicle ID 103 කියන කෙනාගේ vehicle name එක තියෙනවනේ model 3 කියලා. අන්න ඒක මම model 4 විදිහට වෙනස් කරන්න තමයි යන්නේ. හරිද? model 4 විදිහට වෙනස් කරන්න තමයි මම යන්නේ. ඉතින් කොහොමද අපි මේ වැඩේ කරන්නේ? ඒක කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් update කියන keyword එක. update මොකක්ද අප්ඩේට් කරන්න ඕන? vehicle කියන table එක තමයි අප්ඩේට් කරන්න ඕන. vehicle කියන table එකේ මොකක්ද අප්ඩේට් කරන්න ඕන? set කරන්න ඕනේ. මොකක්ද අපි set කරන්න ඕනේ? set කරන්න ඕනේ මොකක්ද අපි vehicle name එක තමයි අපි set කරන්න ඕනේ. මොකක්ද vehicle name එක අපි set කරන්න ඕනේ? අපි set කරන්න ඕනේ මේක model 4 කියලා. model 4 කියලා කොහේ තියෙන එක නේ? මොන vehicle name එකද model 4 විදිහට වෙනස් කරන්න ඕන. මොන vehicle name එකද අපි මොන vehicle name එකද අපි model 4 විදිහට වෙනස් කරන්න ඕනේ. දෙයා නබේක දෙනවා vehicle ID සමානයි 103 වෙන එක්කෙනාගේ. හරි නේද? ඔන්නෝක තමයි අප්ඩේට් කරන්න අපි පාවිච්චි කරන සම්පූර්ණ කෝඩ් එක. හරිද? ඒතර මෙන්න මේ අප්ඩේට් කරන්න මොකක්ද අප්ඩේට් කරන්න vehicle කියන table එක තමයි අප්ඩේට් කරන්නේ. අප්ඩේට් එක වශයෙන් අපි මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? value එකක් තමයි set කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද set කරන්නේ? vehicle name එක model 4 කරන්න ඕන. මොන vehicle name එකද අපි model 4 වඩපත් කරන්න ඕන? vehicle ID එක 103 වෙනි එක්කෙනාගේ vehicle name එක තමයි අපි model 4 වඩපත් කරන්න ඕනේ. දැන් තේරෙනවනේ ඒක. update vehicle set vehicle name model 4 එයා vehicle ID 103. එහෙනම් එතකොට මේකේ හැටියට මෙන්න මෙයාගේ vehicle name එක model 3 වෙනුවට එක model 4 වෙලා තියෙන්න ඕන. අපි මේක රන් කරනවා. ඊට පස්සේ select all from vehicle කියලා දෙනවා. ඊට පස්සේ මේක රන් කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් 103 කෙනෙක් කෙනාගේ vehicle name එක model 4 බවට පත් වෙලා තියෙනවා. දැන් මම ඔය විදිහට අපිට පුළුවන් table එක දාලා තියෙන දත්තයක් අලුත් පරියා කරගන්න. අපි තව එකම උදාහරණයක් කරලා බලමු. 104 කියන vehicle ID එක තියෙන කෙනාගේ model year එක 2020 වෙනුවට 2021 කියන එක අපිට අපි වෙනස් කරමු. ඒක කරන්න කොහොමද අපි update කියලා ගන්නවා.
මොකක්ද අපි අප්ඩේට් කරන්න ඕන? vehicle කියන එක තමයි අපි අප්ඩේට් කරන්න ඕනේ. vehicle කියන එකේ මොකක්ද අපි අප්ඩේට් කරන්න ඕනේ? අපි value එකක් set කරන්න තමයි යන්නේ. මොකක්ද set කරන්නේ අපි? model year එක මුල් එක 2021 විතර තමයි අපිට set කරගන්න ඕනෙලා තියෙන්නේ. කොහේ තියෙන මුල් එකද? කොහේ තියෙන මුල් එකද? vehicle ID එක vehicle ID එක 104 වෙන එක්කෙනාගේ මුල් එක තමයි වෙනස් කරගන්න ඕනේ. මේක අපි run කරනවා. ඊට පස්සේ අපි ආපහු values ටික select කරලා බලමු. select all from vehicle කියලා දෙනවා. ඊට පස්සේ මේක run කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් 104 කෙනෙක්නාගේ අයියෝ 2020 කියන 200 කියලා තියෙනවා. හරිද? ඒක දැක්කේ නැහැ. හරිද? 200 තමයි මොනවද එක 200 කියලා මම කලින් දුන්නේ. 200 තමයි දීලා තියෙන්නේ. හරිද? කවන්නේ. 200 කියලා තියෙද්දි කොහරි එක වෙනස් වෙලා තියෙනවා කියන එක තේරෙනවනේ. හරි ඉතින් ඔන්න ඔය ටික තමයි මෙන්න මේ වීඩියෝ එකේදී මම MySQL සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද inner join left join right join ගැන කතා කරමු.